කතා කරමු දෛවාංක 4 හිමියා. ප්‍රායෝගික ජීවිතයක් ගත කර සෑම දෙයක්ම ගැඹුරින් අධ්‍යයනය කරන පුද්ගලයෙක් තමයි දෛවාංක 4. ඒ වගේ ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිත පුද්ගලයෙක් තමයි මේ දෛවාංක 4 හිමියා කියලා කියන්නේ. ඕනෑම දෙයක් පහසුවෙන් වටහා ගැනීමේ ශක්තියක්. ඒ වගේම රැඩිකල් ගතියක් දෛවාංක 4 හිමියාගේ තියෙනවා. අන් අයට වඩා ජීවිතය පිළිබඳ නිරන්තරයෙන්ම ගවේෂණය කිරීම දැනුම සොයාගෙන යන පුද්ගලයා. ඒ වගේම විනයගරුක ස්වභාවය සහ නීති රීති වලට ගරු කිරීම දෛවාංක 4 හිමියාගේ පෙන්වන කරන ලක්ෂණයක්. ඒ වගේම අධ්‍යයන කටයුතු සඳහා ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීම ශක්තියක් මොවුන්ට තියෙනවා. ඒ වගේම ඔවුන් ජීවිතේ බාධක තත්ත්වයන් වලටත් ඒ වගේම නිරන්තරයෙන්ම මුහුණ දෙන අංකයක් තමයි දෛවාංක 4 කියලා කියන්නේ. ඒ නිසා ජීවිතේ නිරන්තරයෙන්ම උච්චාවචරයන්ට භාජනය වෙනවා. නමුත් ඔහු ජීවිතේ පිළිබඳ මනා වටහා ගැනීම, ඒ වගේම ෂණික කෝපය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් නිසා ප්‍රවිසමිත දෛවාංක 4 හිමියා